ස්පා එකකට ගිහිල්ලා තියනවද? ස්පා එකකට ගිහිල්ලා හොඳ මසාජ් එකක් දාගෙන තියනවද? සුරලව ස්පා ගැන නෙවෙයි මේ කතා කරන්න යන්නේ. අතන මේ කතා කරන්න යන්නේ අභිසාරී ෆිල්ම් එක ගැන. චින්තන ධර්මදාසගේ අලුත්ම ෆිල්ම් එක තමයි අභිසාරී ෆිල්ම් එක. ඉතින් මේ වෙනකොට දන්නවා ෆිල්ම් එකේ මොන මාතෘකාවක්ද කතා කරන්න කියලා. ඉතින් ලිංගික ශ්‍රමිකයන් ගැන තමයි මේ ෆිල්ම් එකේ මාතෘකාව වෙන්නේ. කොහොමුණත් ලිංගිකත්වය කියලා කියන්නේ ලංකාවේ සමාජය ඇතුලේ ටිකක් අරුබුදයට තුඩු දෙන මාතෘකාව, විශේෂයෙන්ම ලිංගික ශ්‍රමිකයන් ගැන කතා කරන තැනදී. ඉතින් කොහොමුණත් ලංකාවේ අපි දැක්ක විශේෂයෙන්ම ලිංගිකත්වය ගැන කතා කරනකොට පහුගිය දවස්වලත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනයේ ලිංගිකත්වයේ පාඩම් ඉගෙන උගන්වන්න දෙනවද, අවසර දෙනවද නැද්ද කියන කාරණාවත් එක්ක, නැත්නම් ඇතුළත් පාඩම් වලට ඇතුළත් කරගත යුතුයි කියන කාරණාවත් එක්ක ලොකු සමාජ කතිකාවක් ඇති වුණා. ඉතින් මේකට විරුද්ධව පක්ෂපාතීවත් අදහස් අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම තියෙනවා. ඉතින් කොහොමුණත් ලිංගිකත්වය කියලා කියන්නේ ලංකාවේ ලිංගිකත්වය කියන මාතෘකාව කියන්නේ ලංකාවේ ඇතුලේ ටිකක් අර සංවේදී මාතෘකාවක් විදිහට තමයි සමාජයේ පිළිගන්නේ. ඉතින් මේ සංවේදී මාතෘකාවක් එක්ක ෆිල්ම් එකක් හැදනවා කියන්නේ එක්තරා විදිහට මේ කාලේදී අභියෝගයක්. ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ වැඩිහිටියන්ට පමණයි කියන කැටගරි එක ඇතුලේ. හැබැයි දැන් අපි වැඩිහිටියන්ට පමණයි කියන ෆිල්ම්ස් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ 90 ගණන් වල වගේ මේ රැල්ලක් විදිහටවත් මේ විදිහකට මේ සිනමා, ඒ කියන්නේ වැඩිහිටියන් පමණයි සිනමාව අපි දැක්කා. ඒ කියන්නේ අපි ඒකට පොඩි විතර අපිට බලන්න හම්බෙලා නැහැ. නමුත් ඒ රැල්ල අපි දැකලා තියෙනවා, තිබ්බා සිනමාව ගැන අධ්‍යයනය කරනකොට මේ විදිහ තිබ්බා කියන එක. නමුත් මේ කාලයකට පස්සේ තමයි අතන මේ වැඩිහිටියන්ට පමණයි ගැනීමට අයත් වෙන චිත්‍රපටියක් චේතන ධර්මදාසගේ අතින් එළියට එන්නේ. අතරම ඒ ෆිල්ම් එක ඇතුලේ කතා කරොත් එහෙම අභිසාරී චිත්‍රපටය ඇතුලේ අතරම රංගනය ගත් පැත්තෙන් මම පොඩි කතාවකුත් කියන්නම්. නැත්නම් ඒක අසාධාරණයක් වෙන්න පුළුවන් නිසා මොදේ කරපු ඒ රංගනයට වෙනුවෙන්. ඉතින් ඇත්තටම ප්‍රබෝධා සන්දීපනේ, එතකොට අකලංක, ඒගොල්ලෝම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ජෙනට් ඇන්තනීගේ රංගනය ටිකක් අභියෝගාත්මක රංගනයක්. ඉතින් මේ හැම රංගන ඒකට අමතරව හිටපු හැම රංගන ශිල්පිනියක්ම ශිල්පියෙක්ම තමන්ගේ කටයුත්ත හරියට ඉෂ්ට කරලා තියෙනවා කියන එක අපිට කියන්න වෙනවා. ඒක පේනවා. ඉතින් එක පැත්තකින් මේක අභියෝගයක් වෙන්න ඇති හැමෝටම. මේක අපි කිව්වොත් එහෙම දැන් මේක අර ලිංගිකත්වය ගැන කතා කරන චිත්‍රපටයක් රංගපාන එකත් එක පැත්තකින් මොකද මේක ලංකාව නිසා මම මේ කියන්නේ ටිකක් අභියෝගාත්මක වෙනවා. කොහොම වුණත් චිත්‍රපටයේ තියෙන කතාවෙන් ඇත්තටම මට ෆිල්ම් එකකට වඩා මේක මම ගත්තේ සමාජ පණිවිඩයක් විදිහට. ඒ වගේම තමයි මම චින්තකේ දැක්කේ මේ චින්තා මේක ඉදිරිපත් කරන, කියන්නේ මේ කතා කරන මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන සමාජය ලිංගික ශ්‍රමිකයන් ඇක්සෙප්ට් කරන්න පුළුවන් මට්ටමට හිතන්න පුළුවන් සමාජයක්. ඉතින් ඒ කියන්නේ මේක අනාගතයේ සමාජයක් විදිහට තමයි මම ඒක කියවගත්තේ.